බොහෝ දෙනෙක්ට විශේෂයෙන්ම කාන්තාවන්ට තියෙන ගැටලුවක් තමයි උදේට නැගිට්ටහම අඩිය බිම තියලා ඇවිදින්න බැරි ප්‍රශ්නේ. ගොඩක් අපිට එන රෝගීන් කියනවා උදේ නැගිට්ටහම අඩිය බිම තියලා ඇවිදින්න අමාරුයි. ටිකක් වෙලා යනකම් නොල්ලි ගගහ තමයි ඇවිදින්නේ. එහෙමත් නැත්නම් දීර්ඝ වේලාවක් පුටුවක හරි නැත්නම් වෙන තැනක වාඩි වෙලා ඉඳලා නැගිටලා යන්න අමාරුයි. ලොකු දරාගන්න බැරි විලුඹ වේදනාවක් ඇති වෙනවා කියලා. මේක ගොඩක් ඔයගොල්ලොත් අහලා ඇති හරි සුලභ තත්ත්වයක් දැන්. මේකට හේතු වෙන්නේ අපේ විලුඹේ අස්ථියේ වැඩිපුර විලුඹ ආශ්‍රිතව වැඩිපුර අස්ථි වර්ධනයක් සිද්ධ වීම. අපි මේක ආයුර්වේදයේ හඳුන්වනවා වාත කණ්ටක කියලා. ඒ කියන්නේ රෝස කටුවක් වගේ අස්ථියේ වැඩිපුර වර්ධනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක අඩිය තියලා යනකොට ඇනෙනවා වගේ දැනෙන හැඟීමත් එක්ක ලොකු වේදනාවක් ඇති වෙනවා. ඉතින් මේ තත්වයේදී ගොඩාක් වෙලාවට විවිධ වේදනානාශක භාවිතා කරනවා රෝගීන්, නමුත් සුවපත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ආයුර්වේද ප්‍රතිකාර වලින් නැත්නම් දේශීය ප්‍රතිකාර වලින් මේ තත්ත්වය සම්පූර්ණ සුවපත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ක්‍රමානුකූලව වෛද්‍යවරයෙකුට පෙන්නලා ප්‍රතිකාර ලබා ගැනීම තුළින් මේ තත්ත්වය සුවපත් කරන්න හැකියාව තියෙනවා. මේ තත්ත්වයේ මුලදී නම් අපිට බෙහෙත් එඬරු කොළ, සියඹලා කොළ වගේ බෙහෙත් වර්ග තම්බලා මද රසයෙන් කකුල දාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම මේකට වේදනානාශක ශූලහර වගේ තෙල් එකක් දාලා ආලේප කරන්න පුළුවන් තෙල් ටිකක් රත් කරලා. නමුත් ඇත්තටම අපි මේකේ හේතුවටයි ප්‍රතිකාර කරන්න ඕනේ. අස්ථි වර්ධනයක් නිසා ඇතිවෙන මේ වේදනාකාරී තත්වයට ඒ තත්වය ඒ කියන්නේ හේතුව අවම කරගන්න, හේතුව ඉවත් කරගන්න ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තියෙනවා. ඉතින් ඇත්තටම අපි අපේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කරනකොට රෝගීන්ට ඒ සඳහා විවිධ විශේෂිත වූ ප්‍රතිකාර තියෙනවා. අපි අවශ්‍ය නම් අග්නිකර්ම ප්‍රතිකාර ක්‍රම කරනවා. එහෙම නැත්නම් මේ සඳහා බඳින්න වෙනම පාරම්පරික පත්තු වර්ග, තෙල් වර්ග තියෙනවා. ඉතින් මේ ප්‍රතිකාර මගින් වගේම අවශ්‍යතාවයක් වුණොත් රෝගියාගේ තත්ත්වය අනුව අභ්‍යන්තර ඖෂධ ලබා දෙන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් නිසි ආකාරව ඉවසීමෙන් ප්‍රතිකාර කිරීම තුළින් මේ වාත කණ්ටක කියන රෝගී තත්ත්වය නැත්නම් උදේට නැගිට්ටහම අඩිය තියලා ඇවිදින්න බැරි රෝගී තත්ත්වය සම්පූර්ණ සුවපත් කර ගැනීමේ හැකියාව තියෙනවා.